friends, welcome back to another gameplays. අද play කරන්න යන්නේ Minecraft. මම ඉතින් ඔන්න කිව්වා වගේම game එක ඉතින් පුළුවන් වුණොත් ඉතින් හැමදාම ඉරිදට episode එකක් දානවා. මේ තමයි මගේ survival episode එකේ පළවෙනි එක. මම දාන්න පරක්කුනේ ඉතින් ගෙදර හැදුවා ඉතින්. මේ creative දාලා තමයි ගෙදර හැදුවේ. ඇත්ත කියන්නේ අම්මා hard එක කරලා කෙලුණා. මේ තියෙන ඉතින් ගෙදර. මේක අදට කිව්වම සතියක් ගියා. ඉස්සරහට තියෙන එකතු වෙලා ඉන්න සුපිරි එපිසෝඩ් සෙට් එකක් තියෙනවා. අද දැනනවා නම් ඉතින් අරන් ගන්න එපා. හුලඟ නම් තියෙනවා පට්ට විදියට මයික් එකටත් ඇහෙත් දන්නේ නැහැ. ඉතින් මයික් එක දාලා තියෙන්නේ. හරි ඉතින් මොකක් අපි යන් ගෙදර පැත්ත පොඩ්ඩක්. යනකොට මෙතන තියෙනවා ඉතින් මේ පටන් ගත්ත ගමන් කෙලුණා. ඉතින් දැක්කේ නෑනේ ඔයාලා. ඒක වෙලාවට මම කැපුවේ මේ මෙතන මම දන්නේ නැතුව පැන්න මෙතන කිරිපර් කෙනෙක් ඉඳලා තිබ්බා. ඉතින් පැන ගන්න බැරිද? දැන් මගේ යටි ආරක්ෂිත කලාවේ माल सेट एक का इතින් උතන සමහරුපි පුළුවන් ආරක්ෂා කරලා දින පරිමෙම අහන්න බෑ. ඉතින් දැම්ම කිට් කොහෙන්ද කියලා නම් මම ඒව අහන්න බෑ. මේ වයි ලෙවල් එක කොහොම නම් ගන්නද නැහැ. ඉතින් ක්‍රේටිව් දාලා තිබ්බ හින්දා වෙන්න ඇති. කාට හරි ඔන්ලයින් ගහනවා නම් මෙන්න ඉතින් account එක. ඉතින් වෙගු ඕවිල් 775 55 ගහනවා නම් එන්න. කවුරු හරි රික්වෙස්ට් එකක් එම දාන්න. online ගමු. ඉතින් ගෙදර පලන යන දොරක් කියනවා. පස් අතුරට යන්නේ නැහැ. ෆොටෝ වහිනවා ඉතින් අයන් දොරක්. මම ඉතින් නැංගා මේ දාට නම් කාපට් දාලා දෙන්න ඉතින්. හරි අංකුරෙද්ද. හරි ඉතින් මොකක් මේ තමයි ඉතින් ගෙදර. අද ඉතින් ගෙදර පෙන්නනවා ෆුල්. ඊට පස්සේ මොනවා හරි ගොන් වැඩ ටිකක් කරනවා. අද මම ඉතින් හිතන් ආවේ නම් මොකක් හරි මම තාම හිතන් ආවේ නැහැ මොකද බොරුවට කිව්වේ. හරි ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ලේනොන් පිස්සෝ ඉන්නවා නම් ලේනොන් පිස්සොන්ට තියෙන short video ඕන තරම් ආය. තව කවුද Minecraft and horror game and gameplay පිස්සෝ ඉන්නවා නම් ඕන එකක්. GTA නැතුව අනිත් ඕන එකක් ගන්නවා. අනිත් ඕන එකක් ගන්නවා. කැමති අය එන්න ඉතින්. තමයි ඉතින් ගෙදර. ඒතර ඉතින් එන්චාන්ට්මන්ට් සෙටප් එකක් තියෙනවා. තමයි ඉතින් අනිත් කොරිඩෝර. අයිලෝනේ බල්කනි. මේක තමයි ඉතින් මගේ භාණ්ඩාගාරය. අර පැත්තේ තියෙනවා. මේ තමයි ඉතින් කෑම මේ මේසෙ. හරිද? මෙතන තමයි කුස්සිය. ඉතින් කුස්සිය වගේ පේන්නේ නැහැ. මෙතන තමයි මගේ නිදන කාමරය. මේවට තව එක එක වෙනස්කම් කරන්න නෑ. open chat ඕනේ නැහැ. අනේ මේ ඕනේ නැහැ. දැන් කොහොමද දෙන්නේ රෙද්ද? විශාල කරදරයක් වුණානේ. ඇති. ඉස්ටම් විශාල කරදරයක් වෙනවා නේද? මේ ඊළඟට ඕනේ ගේම් එක අනිවාර්යෙන් ඔය යට තියෙන මොකේද මේ මට සිල් පයින් යනවා. මේ යට තියෙන මේ කමෙන්ට් සෙක්ෂන් එකේ කොටාගෙන යන්න. ඊළඟට ඕනේ ගේම් එක. හරි ඉතින් බොක්කගේ වැලුව ඇතිනේ. අපි ඉතින් බහිමු. අනිවාර්යෙන් කොටා ගන්න ඊළඟට ඕනේ ගේම් එක. මේ ලයිට් එක දැම්මේ අපරාධි කියලා හිතනවා දැන්. ෂෝ. මෙතෙන් යන්න. what the fuck? අඩුයි. මොකද යන්තම් ගියා. අපරාධි ලයිට් දැම්මේ කියලා හිතනනේ. කොහොමද මේ ආවේ? මෙතෙන් ලයිට් එකක් දාගන්න අමතක වුණා. ලයිට් එකක් දාමු පස්සේ අයියෝ. සද්ද හැනවා නම් ගණන් ගන්න එපා ඉතින් ඈ. මම වායත් මූඩය වගේ පෑන් එක මං කියලා. මේ ඉතින් අපේ නංගිගේ බඩු වෙනවා ගණන් ගන්න එපා. නංගි පාවිච්චි කරනත් කිරීම මේ අපේ මගේ ෆෝන් එක තමයි. අපේ නෙමෙයි මගේ. කැවිලා මගේ ඒක. ඒ පැන කියලා මැරෙයිද? මැරුන්නේ හાર્ඩ් එකක් අඩුනා. ඕ මට කැම නැල්ලු. මෙන්න මේ සල් ගස් ආවේ කොහෙන්ද කියලා අහන්න එපා ඉතින්. ඒත් වශයෙන් ගියොත් මේවා මම දාපු ඒවා. බැටළු බොක්ක. මම ඉතින් අද හිතන් හිටියේ නම් මම හිතන් හිටියේ මේ ගස්සෙම මේ නෙදර වල තියෙන ගස් කොහොමද දාන්න එපා වේ. මං ඉතින් පැල කරපේ ඔය ක්‍රියේටිව් දානකොට. පොඩ්ඩක් ලස්සනයි කියලා හිතාගෙන පැල කරපේ. ඉතින් පොඩ්ඩක් ඇවිදලා පෙන්නන්නම් මම.
තැගැලිමේදී මයින්ක්‍රාෆ්ට් එකේ ෆුල් රිවිව් එකක් දෙනවා. රිවිව් පැසේ එකක් දෙන්න. කොයිකින් අද වැටුණා නේද? ඕ කල්ව දෙන්න යන්නේ. ඇතුළට රින්ග ගමු. මං කෙලිම කිට් එකක්වත් දාගෙන නැහැ. වැටේද? හිමීට බෑගමු පුතා. ඉක්මනට නිදා ගන්න ඕන කියලා. ගෙදර ලස්සනනේ ඉතින් කැමති එකක් කොටාගෙන යන්න. කැතයි නේද ඒත් කමන්නේ. ඉතින් කැමති එකක් කොටාගෙන යන්න. මේ අපේ channel එකේ subscribe 1400 18ක් දකෝද ඉන්නවා. හරිද? අපිට ඉතින් subscribe 2k යන්නත් පොඩි support එකක් දෙන්න මට සිරි. ඊ පොඩි ලැගක් ගියයි දන්නේ නැහැ. අවරන්නේ. බොහෝ දුරට එඩිට් කරනකොට හාලා අපි නින්දක් දාගමු ටක් ගාලා. ඉදිය ගන්න දීහන් යකෝ. හම්බෝ. ඔන්න බොක්ක ඉතින් අපි නැගිට්ටා. මෙන්න මෙතනින් පොඩ්ඩක් පොඩි වැඩක් කරගන්න ඕනේ. හරි. නැත්තම් මම මැරුණාම වෙන තැනකින් මතුවෙන්නේ. ඒ හින්දා එපා වෙනවනේ. ඉස්සෙල්ලත් මම අර කිරිපරේ ළඟින් මැරලා ආයෙත් ආවා මේකට හොයාගෙන. දැන් මම කිව්වා මේක ක්‍රේමයේ ගෙදර කේටිව් දාලා හැදුවේ. හරියටම සතියක් ගියා. හරිද? මේ ගෙදර හදන වීඩියෝ එකත් ඕනි නම් අනිවාර්යෙන් පල්සෙන් කොටාගෙන යන්න. මම මේක දානවා අනිවාර්යෙන්. මම දාන්න තමයි ඔය හිතන් කියේ. යන්කෝ. පොඩ්ඩක් පල්ලා චෙක් කරගෙන යන්න ඕනේ. මේ කිරිපර කාරෝ හැමතැනම ඉන්නවා. කිරිපරේ ගසේ වෙතම වෙන මේ සොම්බින්ට පුදුම ආරක්ෂාවක් තියෙනවා මගේ ගෙදර ළඟ හිටියොත් ආයේ. පඩි පෙනෙන් කවර් වෙනවා. ඊට පස්සේ තව මොනවද කවර් වෙන්නේ? මං කිව්වේ කෝකටත් කියලා අපි මගේ අතේ අර පේනවනේ. අපි මගේ අතේ තිබ්බා කෙලින්ම සුපිරි කඩුවක්. මම කාලත් එන්න ඕනේ. නැවතනම් කොළ වැටෙනවා අර ගහවල තියෙන එක ගහත් මම විසින්ම හැදුවේ කන්නේ. පිස්තෝරම යමුකෝ ඇතුළට ආය. තුලට ගිහිල්ලා කොයි මේක ඉනිමම මේදී. ජෝප් ඩාන් එනවා ඩූන් එනවා දන්නේ නැද්ද? අපෝ මොකද්ද කියන්න තමයි තුනනේ. තාමත් ඔය මේ වීඩියෝ එක බලනවා නම් මොකද ලයික් කරේ නැද්ද? ලයික් කරලා නැත්නම් දැන්ම ලයික් කරන්න. මේක මම දාලා තිබ්බ කණ්ඩුවක් ඕනේ. ඉතින් මේක තිබ්බ කණ්ඩුවක් නේද? ඉතින් මේක වරෙන්ඩෝ පයින් ගන්න ඕනේ. සුපිරි කිට් එකකුත් තියෙනවා සුපිරි. ඕනනම් අරකෙත් කිට් තියෙනවා ඉතින් ඕන තරම්. කිට් ඕනේද මල්ලි මේ මට කොයි අර ගත්තද? තාම තියෙන්නේ ඉතින්. කිට් ඕනේ ඔයි. ගහලා දාමු මෙන්න මේ මල තියාගන්න ඔයා. මගෙන් ගත්ත එක නෝට. මේක දාගන්න මෙතෙන්ද. ගැල්ලක් තමයි තියෙන්නේ. අයියා කොල්ජක්ක චන්දින්නේ කනවා දෙක එක. මම මෙතනින් උඹහඳ යන්න ගිහුවම සෝම්බි ටික මාව දැකලා දැන් පැනලත් යනවා. ගන්න ෂාපයක් උනේ. බටන් එක බණ්ඩා. ආයි දැඩි ආරක්ෂාව දාලා තියෙන උපරිමයෙන්ම ආරක්ෂාව. පැනපු ගමන් ගහන්න බලන් ඉන්නත් දන්නේ නැහැ ඔය කිරිපර් කාර්ය හැම. તો මරහන කන්නේ ගන්න. උට හાર્ඩ් එකකුත් අඩි මොනාරි කාලෙන් නම් කියලා උඩට ගියත් අමතකුනේ බැවින්. මෙතන දගහන්න වැඩි වෙන මට ෂේප් එකේ. මේ සීන් නෑ. එකයි දැක්කනේ නෙදර් කණ්ඩුවක් තියෙන ඉඳ හොඳයි. අනිකකෝ. අනිත් එකකෝ. කොන එකයි කාල. වරෙන්ඩෝ. උට. වින්න ගහනවා සොම්බි වරෙන්. වාට දෙකයි ගහන්නේ. ඉවරයිනේ බුරුවටනේ ඉතින් ඔය. මොන අරයා මැරුණා. මාගේ මේ අයන කොළඹල සෙට් එක නම් වැඩක්ම නෑ. පහකින් නෙමෙයි. උඩා සේනාවම ඉන්නෝ. මෙන්න. අයියෝ මොකද්ද දැන් ඔයා කියන්නේ? එකයි. ගින් ගන්නෝ. මෙන්න. ඉවරයි මං ඉවරයි. මම ඉවර නෑ. ඔය ඉවරයි.
හරි කමන්නේ පුතා. පුතේ හොඳින් මතක තබා ගත යුතුයි සොම්බි ඉන්නා හින කැටියක්. මෙන්න මේ මල් මම මෙච්චර දැන් මේ මොන රෙද්දකට වන්දා. මටම තේරෙනවා දැන් මම මෙච්චර මල් දාපු එකේ ගොංකම මේ ආහාර අවශ්‍ය ආහාර හිඟතාවයක් තියෙනවා පෙනියන. මේ කාලා මැරෙයිද දන්නේ නැහැ. මැරුණා හරි නැත්නම් හරි ගමන්නේ. එඩිය කනතෝ එක කන්නේ. දෙන්න කන්න එකයි තුනයි ගන්න මේකේ ඇත්තටම. මුගේ අනික කොහෙන්නද දන්නේ නැහැ. කිමුන්ට කල් ගන්න ඕන මුන් කෙල ගහනවා. මාගේ ගොංකමක් නිසා තමයි මේකත් වෙලා තින්නේ. මම මෝඩ හරකෙක් වගේ හැමතැනම සල්ගස් වවන්න ගිහිල්ලා තමයි මට මේ අකරතැබ්බේ වෙලා තිබෙන්නේ. හරි. ඒක අවුලන්නේ. මල්ලේ මගේ ගෙදර ඇවිදින්න බෑ. කොයි මෙහෙන් දිවේ කන්නේ මෙහෙන් දෙන කරන්න බා. මුගු යකෝ මස් සේනාවක්ද කොහෙද මස් වයි ලෙවල් එක පහට දැන්ගා. තව සොම්බි ඉන්නවද? තව චණ්ඩි ඉන්නවද? චණ්ඩි ඉන්නවා එන්න. මං අයන කොළඹ ටික සෙට් එකම කනයි. යකෝ උන්ට දුන්න වැඩේ නෙමෙයි මම කරන්නේ. මං ඉතින් හිතාගෙන ඉන්න මේ කෝල් තියෙන හැමතැනම. කෝල් නම් හිඟතාවයක් නැහැ ආයේ. උතුරන්න දෙන කෝල් මේ. කෝල්. මං හිතන්නේ ඉතින් මෙන්න මෙතන මෙන්න අයන කොළඹ. මුන් යකෝ මේක ඉඳගෙන බම්බු ගහනවා මෙච්චරලා. මට ගහනකම් මොකද ඔයාලා කරේ? හරිද? මෙන්න මෙතන තියෙනව නේද? එතනනේ සෝරි පොඩ්ඩක් ඉස්සරහද කොහෙද? නෑ මෙහෙ නෙමෙයි. ඔව් මේ මෙතන මේ වතුර තියෙනවනේ. මේ වතුර ළඟින් මං හිතාන් හිටියේ ඔන්න ඔය උඩින් තාප්පයක් ගගේ නේ. උඩින් මෙහෙට ගහලා මෙහෙන් මාළු බාණ්ඩ පොට්ටයක් හදන්න. ඒ වීඩියෝ එකත් ඊළඟට ඕන අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අප්පා විනාඩි 12යි. වැඩි විනාඩි අදින්නත් බෑ මම මේක කරන් හිටියේ විනාඩි 15ක් විතර. මට සිරි මේ හක බලන්න හිටියා මෝඩෙක් වගේ. දැන් මගේ අර මම මේකේ සෙටින් එකක් දාලා තියෙන්නේ කීප් ඉන්වෙන්ටරි කියලා. මරුණත් ඉන්වෙන්ටරි නැති වෙන්නේ. මගේ දැන් අරක චෙක් කරගන්න ඕන මට. මම අර රෙස්ටාව් පොයින්ට් එකක් දැම්මනේ. ඒක හරි ගිහිල්ලක් දන්නේ නැහැ බොක්ක. හරි ගිහින් නැති වුණොත් එහෙනම් අපි පොඩ්ඩක් මේ කිමි දෙමු. මමට සිරි. මලුවා. මම මැරුණේ නැහැ. මම මැරෙන්නේ. නෑ මැරුණා. මැරුණා. වේගු 755 ඩවුන්ලෝඩ්. බලමු කොහෙන්ද අපි ඉපදෙන්නේ කියලා. මගේ ගෙදරින් ඉපදෙන්නේ නැති වුණා. ගෙදරින් ඉපදෙන්නේ අම්මට ඇඳ උඩම ඉපදුණා. බුදුම ලැක්ක යන්නේ ඔය යන්නේ. ඊළඟට ඕනි ග්‍රැනි කියලාත් කමෙන්ට් එකක් දාන්න ගහන ඕනි එකක් මට හිතෙනවා ඉතින් අපි තව ටිකක් මම ඔයාලට මගේ ගෙදර නම් පෙන්නන්න දෙන්නේ. මේ වටේ පිට ඇවිදලා වීඩියෝ එක ඉවරයක් කරමු කියලා. යන් අපි තව ටිකක් වටේ ඇවිදලා ඉන්න. පියඹා යන්න ඕනේ. අඩේ තාම සබස්ක්‍රයිබ් කරන්න තියන් ඉන්නවනම් සබස්ක්‍රයිබ් කරන්න. අපිට අපේ සබස්ක්‍රයිබ් 2000 සීමාව ඉක්මනට පාස් කරගන්න ඕනේ. ඉවසන්නම් රත්තරනේ. මගේ කසොම්බි නේ. ඔම්බෝ. ඒක බඩවකුත් එක්ක යනවා. මෙන්න මේ සල්ගස් වෙන්නේ මම. අර අතන දූපතක් තියෙනවා නේද? මොන ඔය දූපත නම් මම නෙවෙයි ඇත්තම කියන්නේ අය. ආයේ බොරු නම් කියන්නේ මේක නම් මම නෙමෙයි සිරාටම බැහුවේ. ඒක කොහොම ආවද කියලා මම දන්නේ නැහැ. ඔය දූපත කොහොම හැදුනේ හරිද? මේකේ විස්තරේ මම දන්නේ නැහැ ඇත්ත වශයෙන්ම කිව්වොත්. මම vlog channel එකක් හදලා තියෙන noteboy vlog කියලා. ඒකත් ඉදිරියට වීඩියෝ එයි. ඉදිරියට මේ ලැග් වෙන්නේ අයියෝ මම වෙනදා ගහනකොට ලැග් වෙන්නේ නැහැ නේ. ඇත්තටම මේ පේන දාන්නේ කොළම ඉන්දියා. මේ මුංග මං හැදුවේ මොකටද මන්ද? අර මම මේ ගෙදර හදන්න කලින් අර මගේ එන්චාන්ට්මන්ට් සෙටප් එකේ මේ අද මම මේ ගෙදර වටපිටායි ගෙදරයි මේ පොඩි කොන් අතල් ටික කරන්නේ. මට අශ්වය හීලා කරගන්නත් ඕනේ. අශ්වය හීලා කරන වීඩියෝ එක ඊළඟට ඕනේ. ඒකත් ඊළඟට ඕනේ වැඩිම පාර්ශවයක් කමෙන්ට් දෙන එක තමයි දෙන්නේ. මලගමු සුද්දා. හරි. ඒ කියන්නේ කට්ටිය දැන් අතන අර මම අර පෙන්නුවේ දැන මේ අරක හදමු කිව්වොත්
මාළු බාන තැනක් හදනවා කිව්වොත් හදන්න කිව්වොත් ඒක හදනවා ඊළඟට. නැත්තම් අශ්වය දෙන්න කියලා ගාලා අශ්වය පදිමු කිව්වොත් අශ්වය පදින්න යනවා. කැමති එකක් ඉතින්. මල්ලේ අඩුවට එකයි. සීලාවට new recipe unlock. ඉතින් මම කලින් creative දාලා ගියා මේක එකපාරක් තාම play කරේ නෑ. මම ගෙදර හදන්න තමයි ගත්තේ. ඉතින් Minecraft episode එකක් හදනවා කියලා. මම ඉන්නේ මම මරනවා. එක්ක මරන්නේ. වටේ ඉන්නේ උන්ට හරි ගහනවා. මේ ටික නම් ගසුත් නෑ. මූට කීයක් ගන්න ඕනද? හරකෙට සාමාන්‍ය මං හිතන විදිහට දෙකක් ගන්න ඕන. මිදහන්. ඔව් දෙකක්. මස් තියනවා. බින්නේ මේ ඌරු පැටින්නේ නේ. බල මොනවද කන්නේ? ඊළඟ කරගන්න බෑ. පොඩි උරෙට්ට ගියක් ගන්න ඕනේ. මම හිතන විදිහට එකක්. එකක් නෙමෙයි මේ පවුඩ දෙකක් ගන්න ඕන නා. දැන් යන්න ඕනේ ගෙදරට ඉක්මනට. අවස් වේගන ඉන්නේ. අර නමයි සුන්දර කින්තර ගෙදර පේනවා. ඇත්තටම කියන්නේ ගෙදර නම් පට්ට කැදයි ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් මේ ඉක්මනට වීඩියෝ දාන්න ඕනේ හින්දා ඉතින් ඩක් ගාලා හදාගත්තා. දුකයි ඉතින් කමන්නේ. ගෙදරට ගිහිල්ලාම වීඩියෝ එක එන්ඩ් කරමු. කොහොමද යන්න බැරි වෙයිද මට? අර ලාම මේ මොකද මේ බෙල් වල දාගෙන මැරෙන්න යනවා කොහෙද? ඌ බෙල් වල දාගෙන මැරෙන්න මැරෙපු දෙන් ඉතින් අපිට දාලා නැහැ. ඉතින් අපි ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් අපිට අපේ කිසි වැරද්දක් නැහැ ඉතින්. අපිට ඉතින් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ අපිට අදාළත් නැහැ. හරි දැන් මම කියවන්න නේද ඉතින් අනේ ඉතින් දෙයියනේ මේ ටග් ගාලා යමුකෝ අම්බෝ. ඊළාට ඔය ගේම් එක අනිවාර්යෙන් කමෙන්ට් කරන් යන්න ඈ. මේ නගින්නේ නැද්ද? නගිනවා. ආයි නගින්න බෑ 아무තු. හරි එහෙනම් කොල්ලෝ ඉතින් අදට අපි ආයෙත් මේ වගේ සුපිරි Minecraft survival episode එකකින් ආයෙත් හම්බෙමු. එහෙනම් අදට ගියා